ජාතිවාදය කියන එක මගේ අදහස මගේ දැනුමට නම් නරක දෙයක් නෙමෙයි. මේ රට බහුජාතික බහුආගමික රටක් හැටියට දැන් හැමෝම හඳුන්වනවා. මම ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපේ දේශ රැස රැක ගැනීම. ඒක දැන් හොඳටම පිරිහිලා. විවිධ අභියෝග තියෙනවා. තර්ජන තියෙනවා. මේකට විරුද්ධව කුමන්ත්‍රණ තියෙනවා. මේ අපි සිංහල ජාතිය කියලා අපි කියන්නේ හෙළ හර පද්ධතියට. පාස්කු ප්‍රහාරය මේක පළවෙනි පාස්කු ප්‍රහාරය නෙමෙයි. මේක ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාර දෙකක් තිබුණා. පාස්කු ප්‍රහාරයේ ඉතිහාසය තමයි හැමෝම හංගන මුලින්ම බෞද්ධයන්ට කිසිම හේතුවක් නැතුව ආගමික කරුණු උපයෝග කරගෙන කොටහේනේදී මේ මිගෙට්ටුවත් ගුණානන්ද ආමඳුරන්ගේ මේ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කරුවා. දෙවන සිදුවීම තමයි පාස්කු ප්‍රහාරය තමයි ජපාන් නාවික හමුදාව කොළඹ වරායට සහ රත්මලාන ගුවන්තොටුපළට ගුවන් ප්‍රහාරයක් එල්ල කරපු සිද්ධිය. මේ දෙකම සිදුවෙන්නේ පාස්කු දිනවල. එතකොට මේක තමයි පාස්කු ඉතිහාසයේ 2019 අප්‍රේල් 21 වෙනිදා තිබුණු පාස්කු ප්‍රහාරය. ඒ පාස්කු ප්‍රහාරයට බෞද්ධයෝ සිංහලයෝ කවුරුත් සම්බන්ධ නැහැ. ඒක කෙලින්ම ISIS වලින් සංවිධානය කරපු ඒ මුස්ලිම් වරුන්ගේ අන්තවාදීන්ගේ ප්‍රහාරයක්. ඉතින් මම කනගාටු වෙනවා මේ කතෝලික බලධාරීන් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන සිංහල නායකයින්ට මඩ ගැසීමට සිංහල නායකයන් අමාරුව දෙීමට උන් සිරගත කිරීමට කටයුතු කරලා තියෙන එක ඉතාමත්ම කනගාටුදායක කතාවක්. දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාසය කියන එකට බොහොම අඩු තැනක් දීලා තියෙනවා. අපි කියන්නේ එහෙම නෙමෙයි. අධ්‍යාපනයේ මූලික අංගයක් වෙනවා ඉතිහාසය. ශ්‍රී ලංකාව කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබුණු ශ්‍රේෂ්ඨ ජාතියක් තිබුණු රටක් තමයි ශ්‍රී ලංකාව. අඳුරින් ආලෝකයේ වැඩසටහන් මාලාවේ ඔබේ වැඩසටහන් මාලාවට ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ මහානාමක සිල්පා මහතා සමග පිළිසඳරෙන්නේ සිංහලයන්ගේ අකුසලයන් අපේ උරුමය සහ සංස්කෘතිය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන වැඩසටහන් මාලාවක පළමු පිළිහැරම. ඉතිහාසයේ දේශපාලනයේ නීතිය ආගම සහ භාෂාව වැනි විෂයන් රාශියක් පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඉතින් අපේ අඳුරින් ආලෝකයේ වැඩසටහන සබ්ස්ක්‍රයිබ් කරමින් අප සමග රැඳී සිටීමෙන් ඔබගේ ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. මහානාම මහත්මයා අයිබෝවන්. මහානාම මහත්මයා අපි ඉස්සෙල්ලාම විස්තර කරන්නකෝ මේ අඳුරින් ආලෝකයේ කියන වැඩසටහන මොකක්ද සහ ඒක කා සඳහා වගේද? පළමුවෙන්ම ටිකක් පිළිබඳ දීර්ඝ ප්‍රමාණයකට දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න ඕන. මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය නැත්නම් මූලික අරමුණ තමයි මේ සිංහල ජාතිය එදා තිබූ ශ්‍රේෂ්ඨත්වය විවිධ හේතු විවිධ කාරණා තමයි ඓතිහාසික කරුණු වර්තමාන කරුණු මේ හැම එකක් නිසාම සිංහල ජාතිය අද වද වීගෙන යන බව අපිට හොඳටම දැනෙනවා. ඒ නිසා ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ සිංහල ජනතාව මේ වැඩසටහන් මාලාව හොඳින් අසා ඔවුන්ගෙන් යම් කිසි දායකත්වයක් ලැබලා අපිට මේ සිංහල ජාතිය දැනට තියෙන ප්‍රමාණයටවත් අපිට බේර ගන්න පුළුවන් වෙයි කියන උත්සාහයක් තමයි මේ ගන්න. එතකොට මුලින් මට යමක් පැහැදිලි කරන්න ඕන. එකක් තමයි මේ ජාතිවාදය කියන වචනේ. දැන් ජාතිවාදය කියන එක මගේ අදහස මගේ දැනුමට නම් නරක දෙයක් නෙමෙයි. ජාතිවාදය කියන්නේ ජාතිය පිළිබඳ තමන්ගේ ජාතිය පිළිබඳ වදන් ඉදිරිපත් කිරීම. ඒක හැම ජාතියකටම මේක කරන්න පුළුවන්. සිංහල ජාතියට පුළුවන්, දෙමළ ජාතියට පුළුවන්. එතකොට උතුරු ඉන්දියානු ඒ වගේම ඕනම ඉංග්‍රීසි, ජර්මන් ඕනම ජාතියකට ඒක කරන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේක ලොකු කුමන්ත්‍රණයක් බොහෝ කාලෙක ඉඳලා දියත් වුණා. ඒක තමයි 1505 දී ඉඳලා
ආරම්භ වුණා සිංහල කඳවුර සහ සිංහල විරෝධී කඳවුර කියලා කඳවුරු දෙකක්. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි දැන් අපි භුක්ති විඳින්නේ. දැන් මේ රට බහුජාතික බහුආගමික රටක් හැටියට දැන් හැමෝම හඳුන්වනවා. මම ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. දැන් ඒකේ එක පියවරක් නැත්නම් ඒක අංගයක් තමයි මේ ජාතිවාදය කියන එක නැති කිරීම. ඒක වෙනුවට දමල තියෙන එම නැත්නම් ඒක වෙනුවට ආදේශ කළා තියෙන ජාතිකවාදය. එතකොට මේක බහුජාතික රටක්, බහුජාතික බහුආගමික රටක්. එතකොට ජාතිකවාදී ප්‍රමාණය කතා කරන්න පුළුවන්, ජාතිවාදයක් කතා කරන්න බෑ. ඊළඟට ඒකම මේ කරුණු අනුව අපිට සිද්ධ වෙනවා අද අපේ මුණපාලා තියෙන සිංහල ජාතිය මුණපාලා තියෙන මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න. හොඳයි. එතකොට ඔබතුමා මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙනවනේ මේක අහලා හරි ඔබතුමාගේ අදහස දැනගන්නවා වගේම ඔබතුමා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔව් බලාපොරොත්තු වෙන තමයි දැන් අපේ දේශ බස රැස රැක ගැනීම. ඒක දැන් හොඳටම පිරිහිලා. විවිධ අභියෝග තියෙනවා, තර්ජන තියෙනවා, මේකට විරුද්ධව කුමන්ත්‍රණ තියෙනවා. මේ ඔක්කොම මේ අද ලෝකෙ තුල යන මේ වාණිජත්වය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ සිංහල ජාතිය කියන එක වර්ධව වටහා ගන්න බෑ ඔලු ගෙඩි ටිකක් කියලා. නේ අපි සිංහල ජාතිය කියලා අපි කියන්නේ හෙළ හර පද්ධතියට. ඒ වගේම මේක මම පැහැදිලි කරලා මේක මේ ජනතාවට අවබෝධ කරගන්න තියෙන්නේ අපිට වෙන ආර්ථික වශයෙන් සමාජ වශයෙන් වෙන කිසිම විකල්පයක් නැහැ, වෙන කිසිම අපිට ගැලවෙන්න මාර්ගයක් නැහැ. එකම මාර්ගය තමයි හෙළහර පද්ධතිය වෙත පුළුවන් හැකි ප්‍රමාණයක් ආපසු යන්න. එහෙම වුණොත් තමයි අපිට මේ ආර්ථික හැම ප්‍රශ්නයකම විසඳන්න පුළුවන්. එතකොට ඔබතුමා හිතනවද මේක කොච්චර වැදගත්ද කියලා වර්තමානයේ මේ අඳුරෙන් ආලෝකයේ වැඩසටහන් මගින් ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙනදී කොච්චර වැදගත් දෙයක්ද කියලා ඔබතුමා බලාපොරොත්තු වෙනවා? ඔව් මම ඉස්සෙල්ලා කිව්ව පරිදි මේකෙන් අපි බලාපොරොත්තු වෙන මේ දේශබස රැස රැක ගැනීම සහ ඒක පෝෂණය කිරීම. එතකොට ඒකට ජනතා සහයෝගය ලබා ගන්න සිංහල ජනතාවගේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න සිංහල ජනතාවගේ සහයෝගය ලබා ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන තුලින්. මේ අඳුරෙන් ආලෝකයේ වැඩසටහනේ නිර්මාතෘ හැටියට ඔබතුමා මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? කොහොමද මේක පටන් ගත්තේ? නෑ මෙහෙමයි ඉතින් දැන් මේක මම පසුගිය අවුරුදු 10 තුල තමක කාලයක් තුල කරපු යම්කිසි පරිශ්‍රණයක ප්‍රතිඵලයක්. මම ඒක අවුරුදු 10ක් යන එක දිගට කරුවා නම් අවුරුදු 10ක් යනවා. නමුත් මට කාල වේලාව තියෙන පරිදි මම මේක පටන් ගත්තේ දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා. ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් තමයි මට හොඳටම අවබෝධ වුණා මේ දේශබස රැස කියන මේ ත්‍රිත්වය රැක ගැනීම අද අත්‍යවශ්‍ය වගේ මේ යුගයේ ඊටාත්ම යුගයේ අවශ්‍යතාවයක් ඒක. එතකොට ඔබතුමා සම්බන්ධ වුණේ ඒකත් එක්ක. එහෙමයි. ඔබතුමාට මොකක් හරි අවසාන ප්ලෑන් එකක් එහෙමත් නැත්නම් මොකක් හරි යොමුවක් තියෙනවද මේක විසඳන්න ඕනේ මේ තියෙන ගැටලු ටික විසඳන්න ඕනේ මේක තමයි අපි කළ යුතු කියලා එකක්? ඔව් තියෙනවා. එකක් නෙමෙයි කීපයක් තියෙනවා. නමුත් ඒවා ඉදිරි වැඩසටහන වල තමයි අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට අපි දැන් මුලින්ම පටන් ගමු. මේ දවස්වල හරියට කතා වෙනවා අපේ පල්ලි වලට බෝම්බ ගහපු සිද්ධියක් එක්ක විතර කතා වෙනවා. ඔය කියන්නේ පාස්කු බෝම්බය. පාස්කු බෝම්බය ගැන. ඔබතුමාගේ අදහස මොකද්ද මේ ගැන? ඔබතුමාගේ දැන් මේ අඳුරෙන් ආලෝකය concept එක එහෙම නැත්නම් මේ යොමුවත් එක්ක ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ පාස්කු ප්‍රහාරය සහ අපේ මේ ආගමික ගැටුම ඇතිවීම ඔබතුමා දකින්නේ කොහොමද? මේක කොතනින්ද පටන් ගත්තේ? ඔව් මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ වැඩසටහනක් ඉදිරියේදී කරනවා. නමුත් අදට මම කියන්නම් පාස්කු ප්‍රහාරයේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඉතිහාසය. දැන් මේකට ඉතිහාසයක් තියෙනවා. කවුරුත් දන්නේ නැහැ මේක. මේවා යටපත් කරලා තියෙන මේකට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයෙන් මම පටන් ගන්නවා. හරි. අපි චුට්ටක් අපේ ප්‍රේක්ෂකයන්ට ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයි.
මං හිතන විදිහට කවුරුත් ඒක දන්නේ ඔව් මේ පාස්කු ප්‍රහාරය මේක පළවෙනි පාස්කු ප්‍රහාරය නෙමෙයි. මේක ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාර දෙකක් තිබුණා. ඒ දෙකෙන් පළමුවෙන්න තමයි 1870 පමණ සිදුවුණු ප්‍රථම පාස්කු ප්‍රහාරය. ඒ පාස්කු ප්‍රහාරය මේක හැබැයි මම නිකන් හිතලා කියලා මේ ගොතලා කියන එකක් නෙමෙයි. මේකට මම කියන්නේ මේ පොලිස් වාර්තා සහ තවත් ලේඛන වලින් ඔප්පු වෙන කරුණු ගැන තමයි මම මේ කියන්නේ. විස්තර මොකක් කරන් තියෙන්නේ එවකට හිටපු AC ඩෙප් නැමැති නියෝජ්‍ය ඉන්ස්පෙක්ටර් ජෙනරල්වරයා විසින් පොතක් ගහලා තියෙනවා History of the Ceylon Police ලංකා පොලිසියේ ඉතිහාසය කියලා. ඒක දෙවනි වෙලුම ඒක දෙවනි වෙලුම 1866 ඉඳලා 1913 දක්වා කාලය තුල පොලිසියේ වැඩ කටයුතු පිළිබඳව තමයි මේක තියෙන්නේ. මේකේ තියෙනවා මේ ඒ පළවෙනි පාස්කු ප්‍රහාරය කියලා. මේක තමයි ඒ පොත. දැන් කොටහේනේ තිබුණා පන්සලක්. ඒක අපි කවුරුත් දන්න මම හිතන්නේ අද පාසල් වල පවා ළමුන් අසා සිටින මිගෙට්ටුවත්තේ ගුණානන්ද කියන හිමි නම තමයි ඉතාමත්ම දක්ෂ පානදුරාවාදය සහ වාද පහක් කරපු බෞද්ධ ආගම ඉතාමත්ම ලදී බෞද්ධ ප්‍රබෝධය බෞද්ධයන්ගේ ආරක්ෂාව සඳහා ඉතා සටන් කරපු ඉතාමත්ම උසස් ගණයේ නායක හිමි තමක්. උන්වහන්සේගේ පන්සල තිබුණේ කොටහේනේ. ඒ පන්සල හදාගෙන යන අතර මේකේ බුදු පිළිම හැදුවා. ඒ බුදු පිළිම හදනකොට ඒකේ නේත්‍ර පින්කම කියන්න පින්කම් මාලාවක් මාස 3ක් පමණ කාලයක් එක දිගට මේ නේත්‍ර පින්කම් මාලාව පවත්වන්න සැලසුම් කරලා තිබුණා. එතකොට මේ මුලදිම තිබුණු මුල්ම කාලයේදී උන්වහන්සේට රජයෙන් දැනුම් දුන්නා ඒකායක බලධාරීන් ඒවකට තිබුණු වසූරිය රෝගය නිසා ටිකක් කල් දාන්න කියලා. ඇත්ත වශයෙන්ම ඒකට ඉස්සනවල උන්වහන්සේ එක ටික කාලයක් කල් දැම්ම. නමුත් ඒ සංවිධාන වැඩ කටයුතු කරගෙන ගියා. එතකොට උන්වහන්සේට පොලිසියෙන් මේකට අවසර ලැබී තිබුණා. පෙරහැරවල් 4ක් එනවා. එකක් එනවා බොරැල්ලෙන්, අනිත් එක අවිස්සාවෙල්ල පැත්තෙන් දෙකක් එනවා කැලණි ගඟ හරහා. ඒ කියන්නේ කැලණි ගඟ හරහා කැලණි ගඟේ ඒ කාලේ තිබුණේ නැහැ ඔය දැන් තියෙන පාලම්. එතන බෝට් එකට බැඳලා එකෙන් තමයි ගොඩ වෙන්නේ. ඒත් ඒ වගේ පෙරහැරවල් 4ක් සංවිධානය කරලා තිබුණා. ඒ පෙරහැරවල් 4න් පළමුවෙන් බොරැල්ලෙන් පිට වුණා 1873 මාර්තු 25 වෙනිදා. එතකොට මේකට මේ බොරැල්ලෙන් මේක පටන් ගන්න ඉස්සරලා කටකතා පැවතුණා මේ ක්‍රිස්තු ධර්මයට නැත්නම් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව යම් යම් ප්‍රචාරක පුවරු එහෙම නැත්නම් පිළිරුවල් ගේනවා කියලා. නමුත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බොරැල්ලට ගිහිල්ලා ඒගොල්ලෝ කතෝලිකයි ඒගොල්ලෝ පොදට පරීක්ෂා කරලා බලලා කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ අතේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේක කොටහේනේ සාන්ත ලුසියා ඒ දේවස්ථානයේ අසලට එනකොට විශාල පිරිසක් මේකට සූදානම් වෙලා හිටියා මේකට ගහන්න. හැම පල්ලියකම සීරු නාදුනා. ඒක තමයි සිග්නල් එක නැත්නම් සංඥාව. ඔන්න වැඩේ පටන් ගන්න කියලා. එතකොට කුරුසේ නළලේ සහ පිටිපස්සේ කුරුසේ ඇඳගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන්ව හඳුනා ගන්න පුළුවන් වෙන්න විශාල පිරිසක් ඇවිල්ලා මේ පෙරහැරට ප්‍රහාරයක් කළා. ඒ ප්‍රහාරයෙන් කරත්ත 5ක ගෙනාව පූජා භාණ්ඩ අටපිරිකර ආදී පූජා. ඒ කරත්ත 5ම ගිනි තියලා විනාශ කළා. ඒ කරත්ත 5ම හිටපු ගොන්නු මරා දැම්මා. එතකොට එක බෞද්ධයෙක් නයිද කියලා එක බෞද්ධයෙකුට මේ පහර දීම නිසා මරණයටපත් වුණා. මේ කෙටියෙන් මම කියන්නේ. එතකොට පළවෙනි පාස්කු ප්‍රහාරය නැත්නම් මේ පාස්කු ප්‍රහාරයේ ඉතිහාසය තමයි හැමෝම හංගන මුලින්ම බෞද්ධයන්ට කිසිම හේතුවක් නැතුව කිසිම අවශ්‍යතාවයක් නැතුව ආගමික කරුණු උපයෝග කරගෙන කොටහේනේදී මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරන්ගේ මේ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කරුවා. එතකොට මේකේ තව මට දිගට කියන්න පුළුවන් මේක මේ ප්‍රහාරය පිළිබඳව තියෙනවා බොම්බේ එක ඉන්දියාවේ
පළ කරන පුවත්පත. ඒකේ බොම්බේ ගැසට් කියලා ඒ බොම්බේ ගැසට් එකෙත් මේ ඔක්කොම පළ කරලා තිබුණා. මේකට කොමිසමක් වත් කෙරුවා. බොහොම පැහැදිලිව කොමිසම් වාර්තාව කියනවා the Catholics had assembled on Good Friday and Easter Sunday, organized and ready to attack the Buddhists. The ringing of church bells by some people had been preconcerted signal, and the fact that these persons have not been pointed out to the authorities is to be considered a standing reproach to the Roman Catholic authorities at Kottayana. The religious leaders had not been able to control the ignorance of their flock. එතකොට මේකෙන් කියන හැටියට මේ කොමිසමෙන් පැහැදිලිව කියනවා මේ ප්‍රහාරය සංවිධානාත්මකව මේ ප්‍රහාරය එල්ල කළා කියලා බෞද්ධයින්. එතකොට ඒ එක්කම මේ මන්නක තියෙනවා මේ කොමිසමේ සාක්ෂි දීපු මේජර් ට්‍රන්චර්ගේ සාක්ෂිය කොටසක් මම ඉංග්‍රීසියෙන්ම කියවනම් I am acting Inspector General of Police. I verbally authorized the position to come to Kottayana to the Buddhist temple. Having heard that on a previous occasion, offense was taken by the Catholics at images in a Buddhist procession, I sent Superintendent Holland to inspect the procession where it started. Close to the turning up of St. Lucia Street, I saw a very large and excited mob armed with bludgeons and sword of the swordfish. Seeing all the mob excited and all armed, I apprehended violence. Most of the men in the crowd had a white cross painted on their forehead or waist. I believed them to be Roman Catholics. As we neared, a number of men, that is Roman Catholics, approached towards us, determined to resist us with yells, bludgeons, and all kinds of things. And we were met with a shower of brickbats and stones from the opposing party. Meantime, the Buddhists forced 3 double bullock carts with paraphernalia on. There were no missiles in them. As the carts neared the Catholics, a body of the latter ran down, seized the bullocks, belabored and killed 5 of them, and the carts were drawn up in a heap and set on fire. Meantime, showers of brickbats and stones were thrown. Adjutant of the RDF rode up a little in advance of the troops. When the Catholics seen that military resistance was at hand, gradually dispersed. When I passed the Buddhist position, they had no offensive weapons in their hands. There was a very large number of women, several hundreds, in the procession. It was a perfectly orderly procession going in a quiet, proper manner. මේක තමයි මේ ඉංග්‍රීසි භාෂාව දන්න ප්‍රේක්ෂකයන්ට මේක තේරෙන්නේ නැති. මේක කියන්නේ මේ සාන්ත ලුසියා දේවස්ථානයේට මේ පෙරහැර ළඟා වෙද්දී මේ කතෝලික බැතිමතුන් සූදානම්ෙන් ඉඳලා පල්ලිවල සීනු නාද කරලා උම රැස් කරලා සූදානම් වල විශාල ප්‍රහාරයක් එල්ල කරුවා. දැන් තව කොටසක් තියෙන ඉන්ක්‍රොස් එක හරස් ප්‍රශ්නාවනාද. එතකොට මේ හරස් ප්‍රශ්න වලදී මෙහෙම කියනවා. There were girls and women of all ages. I went right through the procession from beginning to end. I looked as well at everything I could, and I saw nothing objectionable. Buddhists have had, I am informed, a general permit for a procession in the month of March, but in my mind, there was a doubt whether they should have it on Good Friday and Saturday. I saw some leading Buddhists, and they agreed not to have any on those days to avoid annoying the Catholics. Then they pressed for one for Easter Sunday. I consulted the Roman Catholic bishop, who said there would not be the slightest objection to the procession on Easter Sunday. He seemed pleased that the Buddhists had deferred to them in respect of the Friday and Saturday, and seemed anxious, if anything, that they should have it on the Sunday. එතකොට මේක තියෙන්නේ කියලා මේ හරස් ප්‍රශ්න වලදී කියනවා මේ සම්පූර්ණයෙන්ම මේක පරීක්ෂා කරුවා කිසිම දෙයක් තිබුණේ නැහැ. මේකේ ගෑනු සහ කුඩා දරුවෝ ගොඩක් හිටියා. ඒ වගේම රෝමානු කතෝලික බලධාරීන්ගේ ඉල්ලීම මත මේ පෙරහැර සෙනසුරාදායි මාසිකුරාදායි සෙනසුරාදා පැවැත්වුවේ නැහැ. නමුත් පාස්කු ඉරිදා මේ රෝමන් කතෝලික බිෂප්වරයා පවා ඒකට විරුද්ධ වුණේ නැහැ. ඒක පවත්වනට ඉඩ දුන්න කියන එක තමයි කියන්නේ. එතකොට මේක තමයි මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල. ඒක තමයි පළවෙනි පාස්කු ප්‍රහාරය. ඉතිහාසගත මේ පාස්කු ප්‍රහාරයේ
බෞද්ධයන්ට විරුද්ධව කරපු විශාල ප්‍රහාරයක්. ඒක මේ 2019 අප්‍රේල් 21 වෙනිදා තිබුණු පාස්කු ප්‍රහාරය වගේ එකක් නෙමෙයි. පාස්කු ප්‍රහාරයට බෞද්ධයෝ සිංහලයෝ කවුරුත් සම්බන්ධ නැහැ. ඒක කෙලින්ම ISIS වලින් සංවිධානය කරපු ඒ මුස්ලිම් වරුන්ගේ අන්තවාදීන්ගේ ප්‍රහාරයක්. ඉතින් මම කනගාටු වෙනවා මේ කතෝලික බලධාරීන් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන සිංහල නායකයින්ට මඩ ගැසීමට සිංහල නායකයන් අමාරුව දැමීමට උන් සිරගත කිරීමට කටයුතු කරලා තියෙන එක ඉතාමත්ම කනගාටුදායක කතාවක්. ඒක නිසා මම හිතනවා මේ පිළිබඳව අපි ජනතාව හොඳ සිය බුද්ධියෙන් මේවා ගැන හොඳ සොයා බලයි කියලා මම හිතනවා. ඔබ සඳහන් කරා සිදුවීම් දෙකක් සිද්ධ වුණා කියලා. එතකොට දැන් පළවෙනි සිදුවීම මම ආගම සඳහන් කරන්නේ නැතුව මම ආයතන විදිහට කිව්වොත් කොටින්ම පන්සලට පල්ලිය ගහපු එකක් තමයි විසින් පහර දීමක් සිදුවීම තමයි පළවෙනි සිදුවීම. එතකොට ඔබ සඳහන් කරපු දෙවෙනි සිදුවීම මොකක්ද? ඔව් දෙවෙනි සිදුවීම තමයි පාස්කු ප්‍රහාරය තමයි වර්ෂ 1942 අප්‍රේල් 5 වෙනි දින පාස්කු දින. එදා තමයි ජපාන් නාවික හමුදාව කොළඹ වරායට සහ රත්මලාන ගුවන්තොටුපළට ගුවන් ප්‍රහාරය කරපු සිද්ධිය. දැන් ඔය ජපාන් නාවිකාවත් ඔය අපට ප්‍රහාරය එල්ලපු ලංකාවට ප්‍රහාරය එල්ලපු ජපාන් හමුදාව තමයි ඇමරිකාවේ පර්ල් වරායටත් පහර දුන්නේ. එතකොට ජපාන් ප්‍රහාරක ගුවන් යානා රැගෙන ආවේ ගුවන් යානා ප්‍රමාණ නැවකින් එම නමේ අනදෙන නිලධාරියා වූයේ වයිස් අද්මිරාල් චූටි නගුමා කියන නිලධාරියා. මෙම ප්‍රහාරයේ මූලික අරමුණ වුණේ ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඉවත් කිරීම සහ HMS හෙක්ටර් නැමැති බ්‍රිතාන්‍ය පෙරදිග නෞකාව හා HMS ටෙනඩෝර් නැමැති ප්‍රහාරක නෞකාව සහ සෝලි නැමැති නෝර්විජියානු තෙල් නව විනාශ කිරීම. මෙම සියලු නැව් නවතා තිබුණේ කොළඹ වරාය තුළ. මෙම ප්‍රහාර මාලාවෙන් රත්මලාන ගුවන්තොටුපළේ නවතා තිබූ ප්‍රහාරක ගුවන් යානා 20ක් පමණ විනාශ කර තිබුණා. එමෙන්ම සිවිල් වැසියන් 37 දෙනෙකු සහ යුද බටහින් 60 දෙනෙකු පමණ මිය ගියා. හැබැයි මීට වැඩියෙන් විනාශයක් වෙන්නයි තිබුණේ. එදින රත්මලානෙන් පිටත් වූ බ්‍රිතාන්‍ය ගුවන් යානාවක් බටහිර ඉන්දියන් සාගරය පසු කරමින් සිටි අවස්ථාවේදී එම ගුවන් යානයේ නියමුවා මෙම ජපාන් නාවික ප්‍රහාරක යාත්‍රාවක ඒ පිළිබඳව කොළඹට ගුවන් පණිවිඩයක් එවා තිබුණා. එම ගුවන් යානයට පහර දී ඒ බිමට වැටෙන අවස්ථාවේදී ගුවන් නියමුවා එම පණිවිඩය එවා තිබුණා. එතකොට ඒ අනුව කොළඹ වරාය බ්‍රිතාන්‍ය නාවික හමුදාව සූදානම්ෙන් සිටියා. වරාය නවතා තිබූ බොහෝ නැව් ප්‍රයෝසම් සහිත ස්ථානවලට ගෙන ගොස් තිබුණා. එහෙම නොවෙන්න මේට වැඩි විශාල විනාශයක් වෙන්න තිබුණා. කොළඹ වරායට මෙන්ම ත්‍රිකුණ වරායට ජපාන් බෝම්බ දැම්මා. වාර්තා වන අන්දමට එක් ජපාන් ගුවන් බටෙක් බෝම්බයක් පිටේ බැඳගෙන කොළඹ වරාය නවතා තිබූ නෞකාවක දුම් කමුළුව තුලට පැන්නා. මුළු නෑම විනාශ වුණා. ඒ ජපානුන්ගේ ආගමික පූජා ක්‍රමයක්. ඒකට කියන්නේ හරාකිරි කියලා. රට වෙනුවෙන් තම ජීවිතය පිදීමෙන් ස්වර්ගස්ත වන බව වුණ විශ්වාස කළා. එතකොට මේක තමයි පාස්කු ඉතිහාසයේ පළවෙනි පාස්කු ප්‍රහාරය කතෝලිකයන් විසින් බෞද්ධයන්ට එල්ල කරපු ප්‍රහාරය සහ විනාශය. දෙවැනි එක තමයි ජපානුන් කොළඹට බෝම්බ දැම්මේ. මේ දෙකම සිදුවන්නේ පාස්කු දිනවල. හොඳයි. දැන් ඔබතුමා පොඩි සඳහනක් කරා මුලින්ම ඔබතුමා කනගාටු වෙනවා කියලා පාස්කු ප්‍රහාරය ළඟදී මෑත කාලීන සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය නිසා සිංහල බෞද්ධ නායකයන්ව හිරිහැරයට සහ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් දැන් පළවෙනි පාස්කු ප්‍රහාරය ඔබතුමා සඳහන් කරපු එක ඒක පල්ලියෙන් පන්සලට විරුද්ධව ආපු එකක්. හැබැයි අපේ ආසන්නම සිදුවීම පල්ලියෙන් මුස්ලිම් පල්ලියෙන් ක්‍රිස්තියානි පල්ලියට සිද්ධ වෙච්ච දෙයක්. දැන් ඔබතුමා මේක ගැන දරන අදහස මොකක්ද? ඔව් මේම දැන් පැහැදිලිව අර පළවෙනි පාස්කු ප්‍රහාරයේ 1883 සිදුවුණු පළවෙනි පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභාවක් තිබුණා. ඒක පැහැදිලිව කියලා තියෙනවා කිසිම පියවරක් ඒ ප්‍රහාරකයන්ට විරුද්ධව කිසිම මේ පියවරක් අරගෙන නැහැ. උණු හිසගත කෙරුවත් උන්ට විරුද්ධව නඩුවක් කිසිම දෙයක් කරලා නැහැ. එතකොට මේ 2019 අප්‍රේල් 21 වෙනිදා වුණු ප්‍රහාරය ඇත්ත වශයෙන්ම ඒක දැන් වක් මේ වෙන
පරීක්ෂණ කරපු විදේශ රටවල් තියෙනවා. ඒ හැම රටකම කොයි රටකින්වත් කොයි පරීක්ෂණයකින්වත් හෙළිදරව් වෙලා නැහැ මේක බෞද්ධයින් හෝ බෞද්ධ නායකයන් විසින් සැලසුම් කරපු ප්‍රහාරයක් කියලා. එතකොට මෙච්චර මේ தත්ත්වය මෙහෙම තියෙදි තව තවත් බලන්නේ බෞද්ධ නායකයින්ව මේකට කොටු කරලා මේ බෞද්ධ නායකත්වය දැන් LTT ප්‍රභාකරන්ගේ සැලැස්මත් ඒකනේ. එයාගේ සැලැස්ම තමයි හැකි තරම් සිංහල නායකයන්ව පුළුවන් තරම් විනාශ කරනවා. නායකව විනාශ කරපුවාම නායකත්වයක් නැහැ. එතකොට ඒගොල්ලෝට ඕන හැටියට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. දැන් මෙතන සැලැස්මත් ඒකයි. පුළුවන් තරම් නායකයන්ට බෞද්ධ නායකයන්ව කොන් කරලා එක්ක හිරගත කරලා ඔවුන් අඩපණ කරලා ඔවුන්ට කතා කරන්න බැරි වෙන සලස්සලා. එතකොට මේ සිංහල විරෝධී විශේෂයෙන් සිංහල විරෝධී වැඩසටහන බොහොම පහසුවෙන් කරන්න සැලැස්ම තමයි මේක තියෙන්නේ. එතකොට මේ අහඹු සිදුවීමක් වුණු මේ පාස්කු ප්‍රහාරය දැන් ඇත්ත වශයෙන්ම මේක ජාත්‍යයට විරුද්ධව ආයුධයක් කරගෙන තියෙනවා විවිධ කණ්ඩායම් බලවේග වලින් දේශීය සහ විදේශීය බලවේග වලින්. ඔබතුමා හිතනවාද ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච එකක් කිසිම පෙර අහම්බෙන් කියන්නේ අපි දැනුවත් අපිට අහම්බෙන් ඒක හැබැයි පෙර ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා. ඒක කාලයක දැන් පරීක්ෂණ වලින් එළි වෙනවනේ. ඒක අර සහරාන්න ඇතුළු පිරිස ඒගොල්ලෝ ඒක සැලසුම් කරුවා. ඒක දවසෙන් එක වාට හිතුන දෙයක් කරුවේ නෙමෙයි. ඒක මාස ගණනාවක් සමහරට අවුරුද්දක් විතර ඒගොල්ලෝ සැලසුම් කරුවා. ඒ ප්‍රහාරයක්. ඒතකොට තව මට විශේෂ කරුණක් කියන්න තියෙනවා. දැන් මේ ප්‍රහාරය කවුරුත් දන්නවා මේ කවුරුත් කතා කරනවා. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට විරුද්ධව මුස්ලිම් පල්ලියක හිටපු මුස්ලිම් ජාතිකයන් භක්තිකයන් පිරිසක් විශාල පිරිසක් මරා දැම්මා. ඒ කවුරු හරි මේ නවසීලන්තයේ කතෝලික මේ මිනිස්සෙක් එක කෙරුවේ. යාගේ මොලේ හොඳ නැතුව ඇති. දැන් මේකට ප්‍රතිපහාරයක් දෙන්න තමයි ISIS එකෙන් සැලසුම් කරුවේ. මේකට ප්‍රතිපහාරයක් මම හිතන්නේ ISIS එක මේක ලේසියකට අමතක කරන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන පලි ගැනීම කොහොම හරි ඒගොල්ලන්ගේ ඒ විනාශය. එතකොට මේක මේගොල්ලෝ සැලසුම් කරකට මේගොල්ලෝ මුලින් අපි දැනගන්න ලැබුවේ හැටියට සැලසුම් කරුවේ මේක ඉන්දියාවේ කරන්නේ. නමුත් ඉන්දියාවේ ආරක්ෂක කටයුතු ඉතාමත්ම ශක්තිමත්. ඒක නිසා ඒගොල්ලන්ට ඉන්දියාවේ මේක දියත් කරන්න බැරි වුණා. ඒ තමයි ලංකාවේ තෝරගත්තේ. ලංකාවේ වෙනකොට ඒ වෙනකොට ලංකාවේ ඔය කියන තරම ලොකු ආරක්ෂක විධි විධාන ආරක්ෂක ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද යුද්ධය දිනුවා 2009 යුද්ධ දෙලා LTT ඔක්කොම ඉවරයි. එතකොට ඒ කාලේ මේ ආරක්ෂක කටයුතු ටිකක් අඩු කරලා නැත්නම් බොහොම ලිහිල් කරලා තිබුණු යුගයක්. ඒක නිසා තමයි ලංකාව තෝරගත්තේ මේ ප්‍රහාරයට. හොඳයි. අපි ටිකක් ඔතනින් එහාට ගියොත් දැන් වර්තමානයේ ඉන්න තරුණ සමාජය යුද්ධය දැකලා නැහැ. ඒකේ ප්‍රතිවිපාකවත් අත්විඳලා නැහැ. ඒකේ තිබුණු අපි විඳපු දුක් ගැහැට ඒගොල්ලෝ ඇත්තටම විඳලා නැහැ. ඇත්තටම දැන් මොනවා හරි කිව්වොත් යුද්ධෙ මෙහෙමයි තිබ්බේ කියලා ඒගොල්ලෝ පුදුම වෙන තත්ත්වයක ඉන්නේ. දැන් මේවා කාරණා එක්ක දැන් වර්තමානයේ සිද්ධ වෙච්ච මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඕන් අත්දැකපු දේවල් ගැන සහ ඕන්ගෙන් එන ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමා සතුටු වෙනවද? ඒ ගැන මධ්‍යස්ථ පිළිවෙලක්ද? නෑ මම කොහොමවත් සතුටු වෙන්නේ නැහැ. මේකේ තියෙනවා ලොකු වෙනත් ප්‍රශ්නයක්. මේ අධ්‍යාපන ක්‍රමය අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාසය කියන එකට බොහොම අඩු තැනක් දීලා තියෙනවා. අපි කියන්නේ නෙමෙයි අධ්‍යාපනයේ මූලික අංගයක් වෙනවා ඉතිහාසය. තමුන්ගේ පවුලේ ඉතිහාසය දැනගන්න ඕන. තමුන්ගේ ගමේ ඉතිහාසය දැනගන්න ඕන. තමුන්ගේ රටේ ඉතිහාසය දැනගන්න ඕන. තමුන් ජීවත් වෙන ලෝක ඉතිහාසය. ඒ නිසා ඉතිහාසයට ප්‍රබල තැනක් දෙන්න ඕන අධ්‍යාපන ක්‍රමය. ඒක දීලා නැහැනේ. බොහොම කෙටියෙන් මේවා කළා. දැන් ඒක නිසා ළමයි මේ ශිෂ්‍යෝ පාසල් ශිෂ්‍යෝ මේ තරුණ පරම්පරාව පාසල් යන ශිෂ්‍ය ප්‍රජාව මේ ඉතිහාසය මුකුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ දැනගත යුතු දෙයක්. තමුන්ගේ පවුල ගැන දැනගන්න ඕන පවුල් ඉතිහාසය. එතකොට තමයි පවුලේ හිටපු හොඳ මිනිස්සු ගැන කියවෙනවා හොඳ පුතුන් මිත්‍ර ගැන කියන. එතකොට ඒගොල්ලන්ට ඉබේම එනවා මම වගේ පවුලක කෙනෙක්. ඒ වගේම ගමේ ඉතිහාසය. ඒලා රටේ ඉතිහාසය. මේ ඔක්කොම ඉතිහාසය උගන්වන්න ඕන කියන එක තමයි මගේ අදහස. මේ අධ්‍යාපන ක්‍රමයට මේක ගන්න. ඒක ගිය නැති නිසා තමයි අධ්‍යාපන අද ක්‍රමයේ මේ ඉතිහාසයට තනක් දීලා නැති නිසා තමයි
මේක සම්පූර්ණයෙන්ම මේ අද මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. මම කියනවා මම වගකීමෙන් කියනවා ඉතිහාසය දැන් මම කියවනේ සිංහල හෙදෙස බස රැසත් විසු කුමන්ත්‍රණ තියෙන ඒ කුමන්ත්‍රණයේ එක් කොටසක් තමයි මේ අධ්‍යාපන ක්‍රමය මේ ඉතිහාසය ඉවත් කිරීම. ඉතිහාසය මම කියන්නේ සම්පූර්ණ ඉතිහාස තියෙනවා. මම බැලුවා ඔය විශේෂ නිර්දේශ මාලාවේ තියෙනවා. හැම පන්තිකම තියෙනවා. නමුත් ඒ උගන්වන්න ඕන ප්‍රොටෙක්ටර් නෙමෙයි එහෙම්ෙන් අරගත්තු ඇහිඳගත්තු තෝරගත්තු ටිකක් තමයි ඒකට දාලා තියෙන්නේ. එහෙම හරියන්නේ අපේ නියම ඉතිහාසය අපි කියන්න ඕන. ඒතකොට එහෙම ඉතිහාසය කිව්වොත් ලංකාව ගැන හුඟක් දේවල් තියෙනවා කියන්නේ. බොහෝ දේවල් තියෙනවා කියන්නේ ලංකාව ගැන. ඒක අපි පස්සේ වැඩසටහනක ලංකාව ඉතිහාසය පිළිබඳ වෙනමම වැඩසටහනක අපි කියනවා ඉදිරිපත් කරනවා. ඒකෙන් පෙන්නනවා ලංකාව කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබුණු ශ්‍රේෂ්ඨ ජාතියක් තිබුණු රටක් තමයි ශ්‍රී ලංකාව. ඒක තියෙනවා මම ඉදිරියේදී ඒ පිළිබඳ වෙනමම වැඩසටහනක් කරනවා. අපි ඊටාම හොඳ තැනකින් තමයි කතාව ආරම්භ කරලා අවසන් කරේ. මම හිතනවා අපේ පළවෙනි පියවර මේ විදිහටම අවසන් කරනවා. හැබැයි අපි ඊළඟ සතියේ ඊටාත්ම අලුත් සහ අඳුරේ ආලෝකයට යන හොඳ මාතෘකාවක් එක්ක නැවත හම්බ වෙනවා. මම ඉල්ලා සිටිනවා ඔබගෙන් නැවතත් අපිව subscribe කරන්න. අපි සමග රැඳී සිටින්න. නැවතත් ලබන සතියේ හම්බ වෙමු. ඔබට ස්තුතියි.